සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආර් නිවුස් මුලින්ම කියන්න ඕන ආර් නිවුස් channel එක subscribe කරලා මට සහයෝගය ලබා දෙන්නේ කියනවා. ඉතින් අද කතා කරන්න හේතුනේ මේ දේශපාලනය සම්බන්ධව විශේෂයෙන්ම මේ දවස්වල මේ മന്ത്രിවරුන්ට ආරක්ෂාව ලබා දෙන්නේ කියලා පොඩි සද්දයක් තියෙනවා මේ දවස්වල. ඒ වගේම සමහර මන්ත්‍රීවරු මම දැක්ක අද තියෙන ෆෝන් වල එහෙම ගිනි අවිල්ලලා. ඇත්තටම නියම മന്ത്രി කෙනෙක් නම් ආරක්ෂාව අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ගේ ගමේ තමන්ගේ කොට්ටාසේ හරියට මිනිස්සු අතරට ගිහිල්ලා වැඩ කරලා තියෙනවා නම් මිනිස්සුත් එක්ක සම්බන්ධතා තියෙනවා නම් හරි දේශපාලනය කරපු කෙනෙක් නම් ඇත්තටම ආරක්ෂාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ජනතාව අතරට යන්න තියෙන්නේ. ජනතාව අතරට යන්න ආරක්ෂාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ගිනියවි අවශ්‍ය වෙන්නේ නැහැ. ගිනියවි අවශ්‍ය වෙන්නේ මොකක් කර යන කොටා ගන්න මරා ගන්න යනවා නම් තමයි ගිනියවි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඇත්තටම මේ ඒක දැන් ආණ්ඩු පක්ෂ മന്ത്രിවරුන්ට කාටවත් ගිනියවි අවශ්‍ය වෙලා නැහැ. මේ විපක්ෂයේ හිටපු අයට තමයි ගිනියවි අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ ඒ බලයේ හිටපු කාලවල වල කරපු වැඩ අනුව තමයි මේගොල්ලෝ මේ බය වෙලා තියෙන්නේ. ඉතින් මේගොල්ලොන්ට ගිනියවි දෙන්න එහෙමනම් ඉතින් මහ ජනතාවට ගිනියවි දෙන්න ඕන. අපි කියන්නේ මේ සම්පූර්ණ ඒක නීති විරෝධී වැඩක්. මේ മന്ത്രിවරුන්ට ගිනියවි ලබා දෙන්න ඒ අවශ්‍ය නැති වැඩක්. දැන් කොහොමත් පාතාල ඉවර කරන්න නේ හදන්නේ. පාතාල ඉවර කරන්න ඒ කියපු වැඩ කරන්න මේ ගිනියවි දෙන්න മന്ത്രിවරුන්ට මේ හිතෙන දේවල් කරන්න ඒ සෙල්ලම් වැඩ දැන් වැඩක් නැහැ අපිට. අපිට ඕන මේ රට ඉක්මනින්ම ගොඩ යන පැත්තකට. ඉතින් කියපු සංවර්ධන කටයුතු ඒව කරන්න මේ മന്ത്രിවරු කෑ ගැහුවයි කියලා මේ ගිනියවි දෙන්න ගිනියවි දෙන්න ආරක්ෂකයෝ දෙන්න තමන්ගේ ගමට යන්න ඒව අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම ඒ වගේම മന്ത്രിවරුන්ට මේ ඡන්ද ඉල්ලන අයට ඡන්දෙට එනකොටම මේ දහම් පාසල් සාතිකේ ඒ වගේම තරුණ සේවා සාතිකේ යවුන සමාජවල ඉඳලා තියෙනවද පොදු වැඩ කරලා තියෙනවද අන්න ඒව බලලා දෙන්න අපේක්ෂකත්වය. එතකොට මේ ඔය ඔච්චර මේ ප්‍රශ්නයක් එන්නේ මේක වෙන්නේ මොකෙක් හරි හිරේ ගිහිල්ලා හරි එක්ක මිනිස්සුන්ට ගහලා එක්ක මොකක් හරි ජරාවැඩ කරපු වෙන්න තමයි පහුගිය කාලවල වල සම්පූර්ණ මේ අපේක්ෂකත්වය දුන්නේ. ඒ නිසා තමයි මේක මෙහෙම වෙලා තියෙන්නේ. ඉතින් කවදාකවත් මේ තරුණ සේවා සභාවේ යවුන සමාජවල වැඩ කරපු කෙනෙක් ඉන්නවා නම් උන් ඇත්තටම ඒගොල්ලෝ හරි දක්ෂයි. ඒ කණ්ඩායම් වල අයට තමයි දෙන්න ඕන මේක. ඒගොල්ලෝ වැඩ කරන්න වැඩ කිරීමේ හැකියාව තියෙන අය. ඉතින් ඒගොල්ලොන්ට නෙවෙයි මේ පහුගිය කාලවල සමාජ සේවකයන්ට ලැබුණේ නෑ මේ අපේක්ෂකත්වය. ඉතින් මේ නිකන් පුද්ගලයන්ට දීපු එකෙන් තමයි එක මුදලාල්ලා එක ජාතිය පොරවල් වලට දීපු එකෙන් තමයි මේක මෙහෙම වෙලා තියෙන්නේ. ඉතින් මම දැක්ක ජගත්විතාන කියන කෙනෙක්ට ආරක්ෂාව ඕනේ කියලා. එයාට තමන්ගේ ගමේ ඉන්න ආරක්ෂාව මොකද්ද? ඒකට මිනිස්සු අතරින් ඉඳලා නැහැ නේද? ඒ නිසා අපි කියන්නේ ඒගොල්ලෝ බස් ගෝලයෝ අර මේ පිරිසක් අල්ලගෙන මිනිස්සු රවට්ටලා ඡන්ද දිනාගෙන දැන් මේ බොරුවට කෑ ගැවුවා කියලා අපි කියන්නේ ඒවට අහු වෙන්න එපා. එහෙමනම් ජනතාවටත් දෙන්න ගිනියවි. ඒ නිසා මේ ආරක්ෂාව ඒවා අදාළ නැහැ. එහෙමනම් ඒගොල්ලෝ නඩුකාරයෝ නෙවෙයි. එහෙමනම් වැඩිපුර මේව කරන්න දැන් යන ක්‍රමයට නඩුකාරවරුන්ට දෙන්න ඕන ආරක්ෂාව. මොකද ඒගොල්ලෝ තමයි හරි තීන්දුව తీරන දෙන්නේ. ඉතින් ඒ නිසා මේ කෑ ගහන മന്ത്രിවරුන්ට අහු වෙන්න එපා. മന്ത്രിවරුන්ට ආරක්ෂාව අවශ්‍ය වෙන්නේ කියපු කරපු වැඩ ටික කරන්න. ඒ වගේම දක්ෂ මෙහෙයුම් කරන නිලධාරීන්ට ආරක්ෂාව දෙන්න. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධව අපිට කියන්න තියෙන ඔච්චරයි. අපි ජනතාව හැටියට අපි මේ කියන්නේ. ඉතින් රජයේ මේ ටික කරන්න කියපු දේවල් සංවර්ධන කටයුතු ඒව කරන්න මේ විපක්ෂ മന്ത്രിවරු කීප දෙනෙක් කෑ ගහන ඒවා අදාළ නැහැ. ඒව ඇත්තට මේ නොහැකියාව තියෙන පුද්ගලයෝ තමයි ඔය කෑකෝ ගහන්නේ. ඒ නිසා ඒ වැඩ කරන්නයි කියලා ඉල්ලමින් ඉතින් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් ලබා දෙන්න කියන සියලු දෙනාටම ආයුබෝවන් කියන සමුගන්නවා.